ආයුබෝවන් අද මම ඇවිල්ලා ඉන්නේ තන්තිරි මලේ අඹවගාවේ. අඹවගාවේ කප්පාදුවෙන් පස්සේ අපි කරන්න ඕනේ දේවල් ඊළඟට මොනවද කියන එක බලන්න යන්නේ. මේ ගහේ දැන් කප්පාදුවෙන් පස්සේ වෙලා තියෙන දේවල්. කප්පාදුවෙන් පස්සේ මේ අලුතෙන් දළු වෙනවා. ඊට පස්සේ ඊට කලින් අපි ඉතුරු කරපු නටු වල මල් හැදිලා තියෙනවා. මේ පුෂ්පීකරණය වෙන අවස්ථාවේ මලක්. කියන්නේ පරාගණය වෙන අවස්ථාවේ තියෙන මල් පොකුරක් මේක. පරාගණය වෙලා ඊට පස්සේ ෆෘට් සෙට් වෙලා තියෙනවා. ඉතින් පොඩි ෆෘට් සෙට් වෙලා තියෙන අවදී. එතකොට අපි මේකට කොහොමද කිමිකල් යොදන්නේ? කොයි කාලෙටද කිමිකල් යොදන්නේ? සැර අඩු කිමිකල් මොනවද? මේකේ ලෙඩ රෝග කොහොමද? මේ මල් වැටෙන එක වළක්ව ගන්න කොහොමද? මේ ගෙඩි වැටෙන එක වළක්ව ගන්න කොහොමද? ලෙඩ රෝග අඩු වෙන විදියට මේ මල් ටික නඩත්තු කරන්න ඕනේ. ෆෘට් සෙට් වෙලා හොඳ ගෙඩියක් අපිට ලබා ගන්න. මහ කන්නේ අවසාන ගෙඩි ටික. ඊට පස්සේ ඔන්න මල් පිපිලා තියෙනවා. මේ අලුතෙන් මල් පිපෙනවා. දැන් අපි ගෙඩි ටික සුද්ධ කරගෙන පොඩ්ඩක් වතුර මදි තත්ත්වයක් අපිට උද්ගත වුණා. වතුර පොම්බේ ඩීසල් හිඟතාවයක් හින්දා අන්න ඒ හින්දා මේ අධික රස්නේ හින්දා මල් පිච්චීමකට අපිට ලක් වුණා මේ වතුර නැති හින්දා. ඒ වුණාට අපි පුළුවන් තරම් හොඳට වතුර දාගෙන ගෙඩි හැදෙන ගෙඩි ටික වැටෙන්නේ නැති වෙන්න අපි බලාගෙන තියෙනවා. මල් හැදිලා ෆෘට් සෙට් වෙලා දැන් ගෙඩි ටික හැදිලා තියෙන්නේ. දැන් ගෙඩි ටික සුද්ධ කරගන්න ඕන. හොඳම බෑග් එකක් දාන්න පුළුවන්. හොඳම මට්ටමේ තියෙන ගෙඩි ඉතුරු කරලා අනවශ්‍ය විකෘති ලෙඩ තියෙන හැදිලා මදි පෝෂණයෙන් අඩු ගෙඩි ටික අයින් කරලා හොඳ මට්ටමේ ගෙඩියක් බෑග් එකක් දාන්න අපි තෝරගන්න ඕනේ. ඒ ගෙඩි ටික කප්පාදු කරන්න ඕනේ. වැඩි ගෙඩි ටික කප්පාදු කරන්න ඕනේ. වැඩි මල් ටික කප්පාදු කරන්න ඕනේ. ගහට අවශ්‍ය විදියට ගහේ වර්ධන වේගයත් එක්ක වර්ධනයට අවශ්‍ය විදියට අපි සෞඛ්‍යමත් ගෙඩි ටිකක් ලබා දෙන්න ඕනේ. ඒක කරන එක තමයි මම මෙයාලට කියලා දෙන්නේ. මේකේ බෑග් එක දාන්න පුළුවන් හොඳම ගෙඩි අපි තෝරගන්නවා. ඒ තෝරගෙන අනිත් තියෙන ඩස්බින් ටික ඔක්කොම අයින් කරනවා. එතකොට මේක අපි මේ ලොකු ගෙඩිය තියාගෙන පොඩි ගෙඩිය අයින් කරනවා. එතකොට මේ නැට් එක ගෙඩිය. ඊට පස්සේ මේ මල් පොකුරේ තියෙන ඩස්බින් ටික අයින් කරලා දාන්න. එකයි දෙකයි තුනයි. බෑග් තුනයි මේකට වැටෙන්නේ එතකොට. හොඳ එතකොට ග්‍රෑම් 450 550 පයිට හොඳ ගෙඩි තුනකට තමයි බෑග් වැටෙන්නේ. කප්පාදුවෙන් පස්සේ අඹවගාව. අවුවට ඉතාම මේ අවු රශ්මියට ගොඩක් මල් සුද්ධ කරන්න ඕනේ. එකක් ඇන්ට්‍රැක්නෝස් ඇති වෙන්න පුළුවන්, කෘමි හානි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ මල් අල්ලලා සුද්ධ කරගන්න. මේ දවස්වල වැඩි අවුරස්නය හින්දා මල් වේලීමකට ලක් කරලා තියෙන ඇන්ට්‍රැක්නෝස් නෙමෙයි මල් වේලීමකට ලක් කරලා තියෙන්නේ. තවත් අපි අති ජල සම්පාදන පද්ධතියේ හොඳට ජලය යොදනවා. පොලිනේට් වෙලා තියෙන්නේ. කියන්නේ මේ පොඩි අඹ ගැට ෆෘට් සෙට් වෙලා පොලිනේට් වෙලා ෆෘට් සෙට් වෙලා තියෙන්නේ. ඒ ෆෘට් සෙට් වෙලා තියෙනකොට තමයි මේ මල් වියලීමකට ලක් වෙලා තියෙන්නේ මේ ජල හිඟතාවයක්. ඒ කියන්නේ අපි ජලය දානවා. හැබැයි මේ තත්ත්වයේ මේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඉක්මනින් වාෂ්පීකරණය වෙනවා, උත්සේදනය වෙනවා. මොකද අවු රශ්මිය වැඩි නිසා. දෙකේ ඇල්කතීන් එකෙන් මිලිමීටර් 16ට දාලා මිලිමීටර් 16න් නිපල් දෙකක් ගහ දෙපැත්තට දාලා තමයි වතුර දාන්නේ අපි. මේ අවුරුදු 3මාරක් වයසේදී අඹ ගහට මේ යුනිට් එක එක්කම මම නිර්දේශ කරා තනින් තන ගස් පෝලිං සාමාන්‍ය ගස් පෝලිං 10කට 15කට සැරයක් අඟලේ වෑල් එකක් ගේට් වෑල් එකක් දාගෙන අඟලෙන් අවුට්පුට් එකක් ගන්න කියලා. එතකොට එකෙන් අපිට මේ ජල දාන මේ නිල් පාට බටෙන් අඟලේ නිල් පාට බටෙන් අඩු ගස් වලට අඩු පැල වලට වතුර වැටෙන්නේ නැති තියෙන මේ දවස්වල වතුර මේ දවස්වල වතුර වැඩිපුර දාගන්න පුළුවන් ක්‍රමයකට කියන්නේ වගාවට හොඳින් ජලය සපයන්න මේ ක්‍රමයක් අපි හදාගෙන තියෙනවා. මේක අලුතෙන් මේ වගාවට එක් කරේ
වැඩි. ඒ කියන්නේ හැම ගස් 100කට සැරයක් ගස් පොලින් 10කට සැරයක් මේක ගේට් වැල්ලක් දාලා අඟලේ ගේට් වැල්ලක් දාලා සම්බන්ධ කරලා තියෙනවා. ඒ සම්පූර්ණ අබවත්ත කප්පාදුවෙන් පස්සේ මේ අර කෙරවලට යනකම් තියෙනවා. මේ පැත්තෙන් මේ කෙරවලට යනකම් අඹ පැල තියෙනවා. අඩි 15න් 15 තමයි මේක හිටවලා තියෙන්නේ. මල් නම් මල් ගහ පුරාම මල්. අපි අවුරුදු 3 හමාර අඹවත්ත දැන් බැලුවා. ඒක බලලා ඇවිල්ලා දැන් අලුතෙන් අඹ කෑල්ල හිටවන කෑල්ල තමයි අලුත් පැල හිටවන කෑල්ලේ වැඩි ටික තමයි බාන්නේ. දැන් වලවල් කපලා තියෙනවා. වලවල් වලට ගොම පොර දාලා මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි පැල ටික හිටවන්නේ. අව්වේ ඇවිදින්න කම්මැලි වුණා. ඒ නිසා බයික් එක අරගෙන ෆාම් එක ඇතුළේම රවුමක් දානවා බයික් එකෙම. අව්ව සරයි.